හයි ෆාස් ෆැමිලි කොහොමද ඔයාලට ටික කාලයකට ඉස්සර මේ ලොකු ගිහිලා තිබ්බා බේරුවලවට කඩවල් වගේකට පැණි හකුරු දාන්න. ඒ වෙලාවේ මේ මුස්ලිම් පිරිමි කට්ටියයි පොඩි ළමයි පොල් කොළ වලින් ඔතලා බෑග් එකක් වගේ අරන් යනවා දැක්කලු. ඒ වෙලාවේ ආ දැනගෙන හිටියේ නැහැ ඒක කිරිහි රයිස් එකක් කියලා. මේ ඒ පලාතම සුවඳයි කිව්වා ආස හිතුණා කිව්වා මේ ඉල්ලලා කන්න තරම්. සුවඳක් ආවා කිව්වා. ඉතින් මුස්ලිම් යාළුවෙක් ඉඳලා එයා කිඩි රයිස් එක දන්නේ නැත්නම් වැඩක් නැහැනේ. ඉතින් එයාට try කරන්න මට හදලා දෙන්නම උනේ නැහැ. ඊට පස්සේ හදලා දුන්නා කිඩි රයිස් එක. පරිප්පු චිකන් ඒවා අපි මේ දවස ගානේ කාලා තියෙන කරි තමයි. ඒ වුණාට අර කිඩි රයිස් එක කියන්නේ මුස්ලිම් කට්ටියගේ හරි ස්පෙෂල් එකක්. ඒකට තියෙනවා කරිස් 5ක්. පරිප්පු එකක් හදනවා චිකන් නැත්නම් බීෆ් තමයි ගොඩක්ම යන්නේ. බීෆ් කරියයි අනිත් එක හකුරු එහෙම දාලා හදනවා අඹ නැත්නම් ඇඹරැල්ලා. අඹ එක තමයි ගොඩක්ම යන්නේ. හකුරු එහෙම දාලා හදන අඹ කරියක්. අනිත් එක අච්චාරු. කාටු අච්චාරු කියලාත් කියනවා ඒකට මේ අවියල්. අවියල් කියලා තමයි අච්චාරු වලට කියන්නේ අපි. අවියල් එක හදන්නේ පොලොස් කෙහෙල් මුව ඒව දාලා අනිත් එක ඔය දැන් සුද්ධ කරලා ගන්න අලු කෙසෙල් ලිහලා උඩ පොත්ත ගන්නවා ඒකත් ෆ්‍රයි කරලා දානවා ඒකට. ඒව දැම්මහම රසයි. ඒකෙන් හදන අච්චාරු එකක් අනිත් එක වම්බටු අලු කෙසෙල් ඒ දෙක බැදලා අරගෙන කිරට උයලා. ඒක තමයි රස මේක. ඒක හරි රසයි. ඒකට කියන්නේ කලිය කරිය. නිකන් normally ගෙදර කන කරිස් තමයි. අර කිඩි එකේ දාලා 6 දෙනෙක් එකට වාඩි වෙලා දැන් පල්ලිය උත්සවයක වෙලාවදී එහෙම කනවා. දන්න අඳුන කියලා නෙමෙයි 6 දෙනෙක් සෙට් වෙලා වාඩි වෙලා ඒකම තියාගෙන කනවා. එහෙම කනකොට ඉතින් අර සතුටටත් ඒක රස වැඩි. විශේෂ කෑම නම් ඉතින් අනිවාර්යෙන් ලයිෆ් එකේ එකපාරක් හරි try කරලා තියෙන්න ඕනේනේ. ඒ නිසා ඉතින් මාත් ලොකුට හදලා දුන්නා. එයාටත් ඉතින් ගොඩක් සතුටුයි. එයා කාලා නැති නිසා ඉතින් ආසයි. ගොඩක් කට්ටිය දන්නවා කිඩි රයිස් කිව්වහම මේ මං කියන්නේ නොදන්න කට්ටිය ඉන්නවා නම් එයාලට දැනගන්න ඔය පොල් කොලේ ඔතලා තියෙන මේ බෑග් එකට තමයි කිඩි කියලා කියන්නේ. ඒතකොට අර කරිස් 5කුයි ඒ 6 දෙනෙක් කන බත් එක දාලා ඒ පැක් එකක් දෙනවා. ඒක තමයි පල්ලිවල ඔය දෙන්නේ. ඒ වගේම මොන හරි විශේෂයක් දැන් අර නැති බැරි කෙනෙක් ගෙයක් වගේ හදා ගන්නවා නම් අර කට්ටියම එකතු වෙලා කිඩි රයිස් එකක් විකුණලා එහෙම අරගෙන හෙල්ප් එකක් දෙන අවස්ථාව තව පාරක් එහෙම හදන්න ඕන වුණොත් ඒ වගේ දේවල් කරනවා. normally බත් පාර්සලයක් ගන්නවට වඩා කිරි රයිස් කිව්වහම ඒක හැමෝම නිකන් ඕඩර් කරනවා. ඕඩර් කරලා අරගෙන කනවා එහෙම දේවල් තියෙනවා. ඉතින් ඔයාලටත් දැන් try කරන්න පුළුවන් අපේ nature feast එකේ මේ කිරි රයිස් එක. ඔයාටත් ඒ experience එක ගන්න පුළුවන්. 6 දෙනෙක් කන portion එකක් තමයි එන්නේ. ඒ වගේම ඒකේ මේක එක්කෙනෙකුට කන්න ඕනි නම් පාර්සල් විදිහට ගන්නත් පුළුවන්. ලංකාවේ ඕන තැනක ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම කන්ද විහාරේ නම් ඉතින් ජීවිතේ එකපාරක් හරි එනවනේ. ඒ ආවනම් අනිවාර්යයෙන්ම අපිව බලලා යන්නත් එන්න. කන්ද විහාරින් නම් විනාඩි ගණනයි යන්නේ විනාඩි 5ක් දුරක් එච්චරකුත් නැහැ. අනිවාර්යයෙන්ම nature feast අපිව බලන්නත් එන්න කට්ටියම. ඇවිල්ලා ඉතින් අපේ තියෙන කැම රස බලලා යන්න පුළුවන් ඕගොල්ලන්ට. ඩිෂ් ಜಾති දෙකම. සිංහල කෑම කන්න ආස නම් ඒවත් තියෙනවා මුස්ලිම් කෑම කන්න ආස නම් ඒවත් තියෙනවා ඕගොල්ලන්ට. ඉතින් එහෙනම් අනිවාර්යෙන් එන්න.